සියලුම දෙනාව ඇප්ටෙක්සන් YouTube channel එකට ස්වාගත කරනවා. ඉතින් ෆුල් පාස් එක ගන්න බැරිව තවම ලත වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා. ඉතින් මේ වීඩියෝ එක ඔයාට තමයි. ඉතින් මේ වන විට ශ්‍රී ලංකාවේ ෆුල් පාස් එක ගන්න බැරි අවස්ථා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ඔයාලට එන්න පුළුවන් registered failed server error කියලා. එතකොට ඔයා මොනවද කරන්නේ? ඒ වගේම vehicle already registered කියලා එන්න පුළුවන්. එතකොට මොකද කරන්නේ? QR code එක lost වෙලා තියෙන, කියන්නේ නැති වෙලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒකදී මොකද කරන්නේ? අනිත් එක තමයි fuel balance එක අපි කීයද කියලා බලාගන්නේ කොහොමද? කුරුම ප්‍රමාණය තියනවාද කියලා බලන්නේ කොහොමද? ඉතින් මම මේ සියලුම ප්‍රශ්න වලට ඔයාට උත්තර අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් important tips ටිකක් මම කියන්න. ඔයාට එක NIC number එකකින්, ඒ කියන්නේ ඔයාට එක ID card number එකකින් එහි එක වෙහිකල් එකක් විතරයි ඔයාට රෙජිස්ටර් කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම QR code එක ෂෙයා කරන්න එපා ඔයා ඒක ගත්තට පස්සේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ස්ක්‍රීන්ෂොට් එකක් සේව් කරගෙන යන්න. ඒක Google Drive අප්ලෝඩ් කරලා ඔයාට තියාගන්නත් පුළුවන්. ඔයාට ඒක ලැමිනේට් කරලා ළඟ තියාගන්නත් පුළුවන්. මොකද ඒක ඔයාට ඉතාම වැදගත් වෙනවා ඉදිරියේදී. ඉතින් බලන්න ඔයාට කලින් ඔයාට ඒ QR code එක ඔයාගේ අදාළ වාහනේට තිබ්බනම් ඔයාට ඒ පාස් එක භාවිතා කරලා ඔයාට තෙල් ප්‍රමාණය ගහ ගන්න පුළුවන්. මේ වැරදි කරන්න එපා. ඉතින් ඔයාට ෆුවල් පාස් එකක් දැනටමත් තියෙනවා නම් නමුත් ඔයාගේ වාහනේ වෙනස් වෙලා නම් තියෙන්නේ ඔයාට ෆුවල් පාස් එක කැන්සල් කරන්න සිද්ධ වෙනවා. නැත්නම් ඔයා අලුතෙන් ගත්ත ඔයාගේ වාහනේ අලුතෙන් ගත්ත පුද්ගලයාට ඒක රෙජිස්ටර් කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඉතින් ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපි අවංක වෙන්න ඕනේ. අපේ වාහනේ අපි කෙනෙක්ට විකුණුවා නම් ඒකේ ෆුවල් පාස් එකත් එයාට අපි ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. හින්දා ඔයා කලින් රෙජිස්ටර් වෙච්ච නම්බර් එකෙන් ලොගින් වෙලා ඔයාගේ QR code එක delete කරලා දාන්න ඕනේ. එතකොට තමයි අලුත් කෙනාට එයාගේ QR pass එක ගන්න පුළුවන්. world pass එක ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ඒකට කාරුණික වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ඉතින් ගොඩ දෙනෙක්ට already registered කියලා ආවොත් ඔයා කරන්න ඕනේ previous owner contact කරගන්න වෙනවා. ඔයා previous owner contact කරගෙන QR code එක delete කරන්න කියලා එයාට request එකක් කරන්න ඕනේ. ඉතින් delete all account register again. ඉතින් ඔයාට ඒක delete කරලා අලුතෙන් register වෙන්න පුළුවන්. ඉතින් ඊළඟට registration failed server error කියලා message එකක් එන්න පුළුවන්. ඉතින් ඔයාට ඒකට ආපහු try කරන්න පුළුවන්. ඉතින් ඔයා පැය දෙකකට සැරයක් වගේ try කරලා බලන්න. ඒ වගේම chassis number එක ඔයා හරියට ඔයාගේ වාහනයට අදාළ පොතේ බලලා ඒක සඳහන් කරන්න ඕනේ. ඒ වගේම vehicle number format එකටම ඔයා සඳහන් කරන්න ඕනේ. ඒ විදිහට තමයි කරන්න ඕනේ. ඉතින් ඔයා QR code එක lost වෙච්ච කෙනෙක් නම් ඔයාට පුළුවන් full pass website එකට ගිහිල්ලා mobile number එක ඔයාගේ enter කරලා QR code එක download කර ගැනීමක් කරගන්න. ඉතින් අලුතෙන්ම රෙජිස්ටර් වෙන කෙනෙක් නම් මේ ප්‍රශ්න ඔයාට මුකුත්ම නැති වෙන්න ඇති. ඉතින් අලුතෙන්ම රෙජිස්ටර් වෙන හැටි මම දාලා තියෙනවා පරණ වීඩියෝ එකක්. ඒකේ link එක description box එකේ තියෙනවා. ඒ link එකෙන් ගිහිල්ලා ඔයා බලන්න කොහොමද හරියටම රෙජිස්ටර් වෙලා QR code එක download කරගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක මම දීර්ඝ කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මේ වීඩියෝ එකේ පැහැදිලිව සියලුම දේ සටහන් වෙලා තියෙන හින්දා. ඉතින් යාළුවනේ ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරන්න, අනිත් අයට බලන්න පුළුවන් විදිහට share කරන්න. මොනවා හරි මීට එහා ගිය ගැටලුවක් තියෙනවා නම් මට comment එකක් දාන්න. මම උදව් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් පළමුවෙනි දේ තමයි ඔයා කලින් වාහනය ඔයාගේ විකුණුවා නම් එයාට ඔයාගේ QR code එක නැවත ලබා දෙන්න. ඒ කියන්නේ ඔයා දැන් තියෙන QR code එක close කරන්න, delete කරලා දාන්න system එකෙන්. නැත්නම් එයාට අලුතෙන් එකක් හදාගන්න නොහැකි වෙනවා. ඒ ප්‍රශ්න තමයි ගොඩ දෙනෙක්ට තියෙන. ඉතින් මගේ channel එක subscribe කරලා වීඩියෝ එක කැමති නම් like කරන්න, අනිත් අයට බලන්න පුළුවන් ද share කරන්න. ඊට අමතරව තියෙන ගැටලු වලට විසඳුනා වෙන්න පුළුවන් මේ වීඩියෝ එක අවසානය වෙන විට. ඉතින් තව දවසකින් හම්බ වෙන තුරු ඔබ සැමට සුබ දවසක්.